මම බොන්චි එක තෙල් දාගන්න හදන්නේ. ඒක හදාගන්න හැටි මම පෙන්නන්නම්. මේ විදිහට බොන්චි ටිකක් කපලා තියෙනවා කෑලි වලට. ඒ බොන්චි එක අපි තෙල් දාගමු. මම සස්පැනක් තියලා තියෙනවා ලිපේ. ලිප ඔන් කරලා තාච්චිය හොඳට රත් වුණාට පස්සේ තෙල් ටිකක් එකතු කරගන්නවා. මම තෙල් ටිකක් දාගන්නවා මේකට. තෙල් ගොඩක් අවශ්‍ය නැහැ. ඒක රත් වෙනකොට මම ඒකට දානවා සුදු ලුණු ටිකක් කපාගෙන. සුදු ලුණු ඊට පස්සේ රම්පේ කරපිංචා ලුණු ටිකකුයි මේ සියලුම දේ මම එකපාරම දාගන්නවා මේකට. දාලා හොඳට ටෙම්පරාදු කරගන්නවා. ලුණු ටික බැදෙනකොට මම දාගන්නවා සූදුරු ඇට ටිකක්. ඒකම දාගන්නවා උණුහල් ඇට කීපෙකුත්. මේ විදිහට. ඊට පස්සේ මම එකතු කරනවා මේකට බොන්චි ටික. දැන් මම ගින්දර ටිකක් අඩු කරලා බොන්චි ටික දාගන්නවා මේකට. මේකට මම කහ කුඩු පොඩ්ඩක් දානවා. කහ කුඩු චුට්ටක් මේ විදිහට දාගන්නවා. ඊට පස්සේ අමු තුන පහ ටිකකුත් එකතු කරගන්නවා. මේ විදිහට මිරිස් කුඩු ගොඩක් දාන්නේ නැහැ මම. මිරිස් කුඩු පොඩ්ඩක් එකතු කරන්නේ. බොන්චි වලට මිරිස් ගොඩක් දාන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ ලුණු වලින් ටිකක් එකතු කරනවා. මම කොහොමද පාවිච්චි කරන්නේ ලුණු කැට. ඒ හින්දා මම ලුණු කැට වලින් ටිකක් දාලා හොඳට කලවම් කරලා මේක වහලා ඉමීට තැම්බෙන්න තියෙනවා. මේ විදිහට හොඳට ගොඩක් තැම්බෙන්න ඕනේ නැහැ. බොන්චි ගොඩක් තැම්බුණාට පස්සේ රස නැහැ. ඒක නිසා සාමාන්‍ය ගානට තැම්බුණාට පස්සේ අපි මිටිකිරි චූට්ටක් දාලා ගමු. මම ඔයාලට පෙන්නන්නම් කොහොමද කරන්නේ කියලා. දැන් මේක පොඩ්ඩක් තැම්බෙන්න තියෙනවා. වතුර කලවම් කරන්නේ නැහැ. මේ විදිහට තියමු. දැන් ඔයාලට පේනවා බොන්චි එක තැම්බිලා තියෙන්නේ. ගොඩාක් නෙවෙයි ගානට. මම මිටිකිරි පොඩ්ඩක් අරගෙන මේ විදිහට ඒක දාලා කලවම් කරගන්නවා. පොඩි හිටින්න නෙවෙයි නිකන් බොරේට වගේ හිටින්න තමයි ගන්නෙ. මේ ගානට තිබ්බහම ඇත්තටම රසයි මේක. බොන්චි එකත් ගොඩක් තැම්බිලා නැහැ. ගානට තියෙනවා කොළ පාටට. දැන් ඉතින් මේක පොඩ්ඩක් කිරි ටික උතරනකම් විතරක් තියලා ඊට පස්සේ ඔෆ් කරන්න විතරයි තියෙන්නේ. දැන් ඔයාලට පේනවා බොන්චි එක හොඳට රිදිලා තියෙන්නේ. හොඳට ලස්සන පාටට සුවඳයි මේ වෙලාවේ. ඒ වගේම හරිම රසයි. ඔයාලත් හදලා බලන්න කොහොමද කියලා. මම දැන් කරෝලෙකුත් තෙල් දාගන්නවා. ඒ කරෝලෙක තෙල් දාගන්නේ කරෝල විතරක් නෙවෙයි මේ විදිහට ලීක්ස් ටිකකුත් වැඩිපුර කපලා ලීක්ස් උත් දාලා තමයි මම මේ තෙල් දාගන්න ලෑස්ති කරන්නේ. ඉතින් හොදලා පිරිසිදු කරගත්තු කරෝල ටික මම මේකට දාලා ඒක ලිප ඔන් කරලා තෙල් දාන්න නැතුව කරෝල වල තියෙන වතුර ගතිය එළියට එනකම් මම මේක පොඩ්ඩක් මෙහෙම තියලා තියෙනවා. ඊට පස්සේ හොඳට තැම්බෙන මේ වතුර ටික අයින් වුණාට පස්සේ තමයි මම තෙල් එකතු කරන්නේ. මම ඔයාලට පෙන්නන්නම් කොහොමද කියලා. දැන් හරි. දැන් මම ඒකට තෙල් එකතු කරගන්නවා මේ විදිහට. හොඳට බැදෙන්න දෙනවා තෙල් දාලා. මොකද මේකේ වතුර තියද්දි දැම්මොත් එහෙම කරෝල ටික හොඳට බැදෙන්නේ නැහැ. ඒක නිසා මම හැමතිස්සෙම කරන්නේ කරෝල ටික හොඳට වතුර අයින් වෙනකන් ඉඳලා තමයි තෙල් එකතු කරන්නේ. දැන් මේක හිමීට කරවෙන්න දෙමු. මේක කරවෙනකන් මම මේකට සූදුරු ඇට ටිකකුත් දානවා. ඒක බැදෙන ගමන්ම මේ විදිහට සූදුරු ඇට ටිකකුත් දානවා. දැන් හරි මම මේකට එකතු කරනවා මිරිස් පොඩි පොඩ්ඩක්.
කෑලි මිරිස් මම එකතු කරන්නේ නැහැ. මම මිරිස් කුඩු විතරයි එකතු කරන්නේ මේ විදිහට. මේ මිරිස් එක ගොඩක් සැර නිසා මම ගොඩක් දාන්නේ නැහැ. ඊට පස්සේ අමුතුණු පහ චූට්ටක් දානවා. කහ කුඩු පොඩ්ඩක් දානවා. ලුවාලට කීපෙකුත් එකතු කරනවා මම. ඊට පස්සේ මේක හොඳට කලවම් කරලා මේ විදිහට දැන් මම එකතු කරනවා. මේකට මම කපාගත්තු ලුණු, රම්පේ කරපිංචා, ලුණු ටික මේ විදිහට ඔක්කොම ටික එකතු කරනවා එකපාරම. අම්බිරිස් කරලා දෙකක් දානවා. දැන් මේ ලීක්ස් ටික එකතු කරාට පස්සේ ලීක්ස් ටිකක් මම වැඩිපුර ගත්තා. මම හරි ආසයි ලීක්ස් තෙල් දාලා කන්නේ. ඒක නිසා ලීක්ස් ටිකක් වැඩියෙන් එකතු කරගත්තා. දැන් මේ ටික හොඳට කලවම් කරලා ටෙම්පරේචර් කරගන්න තමයි තියෙන්නේ. ආය තෙල් එකතු කරන්න අවශ්‍ය නැහැ. ඒ තියෙන තෙල් ටිකයි මේ ලීක්ස් වල තියෙන වතුර ගතියනුයි මේක තැම්බෙන්න හොඳටම ඇති. ඒක නිසා මම තෙල් එකතු කරන්නේ නැහැ. මේ විදිහට මේක කලවම් කරලා පොඩ්ඩක් වෙලා වහලා තැම්බෙන්න තියෙනවා. අම්මිරිස් කරල් දෙකක් කපලා දානවා මේ විදිහට. දාලා වහලා තැම්බෙන්න තියමු. දැන් හරි මේ තියෙන්නේ මම හදාගත්තු කරෝලයි ලීක්සුයි ටෙම්පරාදුව. මේ විදිහට තමයි තියෙන්නේ. මේක රසයි හොඳටම. ඇත්තටම මේකත් එක්ක විතරක් බත් කන්න පුළුවන්. ඒ තරම්ම රසයි. දැන් හරි මං හදලා ඉවරයි මගේ බොන්චි එකයි. මේ තියෙන්නේ මං හදාගත්තු බොන්චි එක. මේ තියෙන්නේ මං හදාගත්තු කරෝලයි ලීක්සුයි ටෙම්පරාදුව. ඉතින් එහෙනම් අපි ආයෙත් දවසක හමු වෙමු මේ වගේම රසවත් කෑම පිඟානකින්. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.